දේවතා බලි. කුමක්ද දේවතා බලි? දෙවියන්ට පින් දෙනවා. දැන් බලන්න මිනිස්සෙකුගේ ජීවිතේ එක අංගයක් අම්මට සලකනවා වගේම අංගයක් වෙන්න ඕන කියනවා දෙවියන්ට පින් දෙන එක. කෝ දෙවිවරුන්ට ගරහනවා. දෙවියන්ට ගරහා බණ කියන අයගේ බණ අහන අයට යන කලදසාව කුමක්ද? තියෙනවා කලදසාව. පිරිහීමක්ම කැමති විය යුතු දියුණුවක් නන් නෙවෙයි. ඒකට මම උදාහරණ කතාවක් කියන්නම්. මේ දෙවියන්ට පින් දෙන එක. වෙලෙන්දු දෙන්නේ වෙලඳාම් කරගෙන ඉද්දී එක වෙලෙන්දෙකු මේ අරෙන් ගඟකින් එතර වෙන්න ඕන. එතකොට ඒ ගඟේ පාරුව මේ පැත්තට එන අතරතුර අර මිනිස්සෙක් දෙන්න කෑම කාලා වෙලෙන්දු දෙන්න එක වෙලෙන්දෙක් කෑම ටිකක් කාලා මේ ගඟට දැම්ම මාළුන්ට. දාලා හිතුවා මේ මාළුන්ට කෑම දාපු පින මේ ගංගා දේවතාව අනුමෝදන් වේවා. ඒතුට එහෙම කියනකොටම අර ගංගේ දේවතාවට ඒක දැනුණා. සතුටු වුණා. දැන් ඔන්න අර වෙලෙන්ද දෙන්න ඔරුව එනකල් හාන්සි වෙලා ඉන්නවා. අර කෑම දාපු වෙලෙන්දට නිින්ද ගියා. අනිත් වෙලෙන්ද ගාව තමයි තිබ්බේ කාසි පොදිය. දෙන්න එකතු වෙලා මේ බිස්නස් කරපු එකේ. ඔහු කුමක්ද කළේ? කාසි තිබ්බ බෑග් වගේම බෑග් එකට ගල් කැට ටිකක් දාලා ඉනේ ගහගත්තා. මේ පැත්තේ කාසි පොදිය තියෙනවා අනිත් පැත්තේ ගල් කැට පොදිය තියෙනවා. දැන් ඔන්න ඔරුව ආව ඔරුවේ නැගිටලා යන ගමන් ඔරුව හෙල්ලෙන අතරේ අර ගල් කැටයක දාලා සල්ලි නැති වුණා කියන්නයි ඕනනේ කාසි නැති වුණා කියන්නයි. ඇත්තටම දැම්මේ කහවණු තිබ්බ එක. ගඟට දැම්මා. මෙන්න නැති වුණා කහවණු. ඊට පස්සේ අර මිනිස්සෙක් මොනවා කරන්නද දෙතින්. නමුත් ওই සිද්ධි දෙයිය බලාගෙන හිටියේ ගංගා දේවතාවා. ලස්සනට මාළුවෙක් යවලා ගිල්ලෙව්වා අර පොදිය. මේ දෙවියන්ට බින්දීමේ වෙන දේවල්. ඊට පස්සේ දැන් ගිහිල්ලා ගෙදරට ඇවිල්ලා කිව්වා අනේ හරි වැඩක් වුණේ කලබලයක්. අර මනුස්සයා සතුටින් ගිහිල්ලා ලිහිනකොට ගල් කැට ටිකක්. කාට කියන්නද? මාළුවා දැලකට අහුණා. දැන් දැලට අහුවෙලා මාළුවා විකුණනවා. විකුණද්දී මාළුවා සාමාන්‍යයෙන් මේ පුංචි ගාන අපි කියමු මේ අඩමස්සයි කියලා.